මම අලුත් vlog එකක් කරා. Yes. මේ තියෙන මගේ vlog එක. මම ලස්සන තැනකට ඇවිල්ලා ඉන්නේ තමයි මට vlog එකක් කරන්න ඕනේ කියලා හිතුනේ අතරම. එහෙනම් මේ vlog එක බලන්න. පස්සෙන් එන්න එපා. vlog එක බලන්න. හලෝ ළමයි. ගොඩම කාලයකට පස්සේ තමයි මම මේ ක්ලිප්ස් ටික ගත්තේ. ඇත්තටම නම් මේ vlog එක මට ගොඩාරියක් ස්පෙෂල්. මම දැන් vlogs කරන්න පටන් අරන් ටිකක් කාලයක් වුණාට මම මෙච්චර කාලයකට ඔක්කොම vlogs edit කරේ මගේ phone එකෙන්. ඉතින් ඔයාලට මගේ vlogs ලස්සනයි කියලා හිතනවා නම් හරි මොන හරි ඔයගොල්ලන්ට questions තියෙනවා නම් අනිවාර්යෙන් ඒක ගැන මගෙන් අහන්න. මම දැන් මේ කියන්න යන්නේ ඒ vlogs edit කිරිල්ලේ තවත් පොඩි එක තැනක් ගැන. මං කලින් ඔක්කොම ෆෝන් එකෙන් තමයි එඩිට් කරේ කියලා ඔයගොල්ලන්ට කිව්වනේ දැන්. ඉතින් මේ vlog එක මං එඩිට් කරන්නේ මගේ PC එකෙන්. ඉතින් මට ටිකක් බයයි කොයි විදිහට මේක එයිද කියලා. ඒ නිසා තමයි මම මේ ඔයගොල්ලන්ට vlog එක පටන් ගනිද්දිම කිව්වේ මේක ටිකක් ස්පෙෂල් vlog එකක් වෙයි කියලා. හොඳම උදාහරණේ මං අඩු ගානේ මගේ මයික්‍රොෆෝන් එකේ ස්විච් එකවත් ඔන් කරලා නෙමෙයි කලින් ඒ වොයිස් එක කරලා තිබේ. මේ දෙවෙනි වොයිස් කවර් එක එහෙම බලද්දි මං කරන ඉඳලා නිවාඩුවක් හම්බෙලා මා ඉරේෂයි ගාල්ලි ගිය වෙලාවක ඒ ගිය තැනක vlog එකක් තමයි මේ අරගෙන තියෙන්නේ. අපි ටිකක් හොයලා බලලා තමයි මේ හොටෙල් එක සිලෙක්ට් කරගත්තේ. මාරම හොඳ රේටින්ග්ස් තිබ්බ නිසා. ඉතින් අපි බලමු හොටෙල් එක කොහොමද අපි ගිහිල්ලා මොන වගේ එක්ස්පීරියන්ස් එකක්ද ගත්තේ කියලා. දවසක් ඉන්න කොච්චර බෑග් ගෙනාවද කියලා තමයි ඔයගොල්ලන්ට මේ පේන්නේ. අපි අපේ නිවාඩු දවසක් අතේ තියෙන සල්ලි වියදම් කරලා යන අපේ දවසක් තමයි ඔයගොල්ලන්ට මේ පේන්නේ. සීලාවයි මට දන්නේ ඇයි කියලා සමහර විට අනේ මන් දයි කියලා අපි ටිකක් මහන්සි වුණා හොඳ හොටෙල් එකක් හොයන්න මං හිතන්නේ කොහොම හරි කමනේ අන්තිමට හොයලා අපි ලස්සන තැනකට ආවා මේක මාරම විදියට අර හරිම ලස්සන හෙන අර මොනවද ඒකට කියන්නේ හෙන ෂෝක් පුංචි තැන් තියෙනන්නේ වගේ තැනක් අපි දැන් මේ ඉන්න රූම් එක උගලන් කියනද මාරම කම්ෆර්ටබල් මේ බෙඩ් එකේ එහෙම මං හිතුවේ නෑ මේ ගෝල්ෆෝට් සමහර තැන් එක බලද්දි මේ වගේ ඇත්තටම හොඳ කම්ෆර්ටබල් තැන් තියනවා ඇති කියලා. but seriously අපිට අන්තිම මොහොතේ උනත් හරියට තැන හම්බුණා කියලා මං හිතනවා. අපිට තව පොඩ්ඩක් එහෙම යන්න තියෙනවා. මම ඔයගොල්ලන්ට රූම් එක පෙන්නන්නම්. මට ෆෝන් එක ගන්නවත් කම්මැලින් තමයි රෙස්ටි කියලා මේ වීඩියෝ කරවගන්නේ. thank you ඊෂා. කොහොම හරි දැන් ටිකක් රැ වෙලා අපි යන්න ඕනේ කන්න ඕනේ මොනවා හරි කාලා එන්න ඕනේ. අපි මුකුත් මෙහෙන් ඕඩර් කරේ නෑ ඇත්තටම. මොකද අපිට පොඩ්ඩක් එළියට ඇවිදින්න යන්න ඕන නිසා. අපි එහෙනම් එළියට යන්න තමයි ලෑස්ති වෙන්න පොඩ්ඩක් ඉන්න ඔයගොල්ලන්ට මේ රූම් එක පෙන්නන්න. සෝරි අනේ පොඩ්ඩක් ඩිස්ටර්බ් වුණාට කූඹි කන්න කියලා ඇත්තටම සත්තු జాතියක් ඉන්නව නේද? ඉන්නවා මේ මෙයා කියන කාටුන් එක. හරි කාටුන් එකේ හින්දා මම ඕව දන්නේ ඒක හරි කූඹි කන්නවා. ඒ වුණාට ඇත්තටම එහෙම කියන සත්තු జాතියක් ඉන්නවා. ඒ කියන්නේ ඒගොල්ලෝ අර දර කොටන් වල තියෙන ඒවා අර ඒගොල්ලෝගේ හොඬේ වගේ ඉතින් කරලා අදිනවා. ඒකෙන් කනවා ඒගොල්ලෝ. ෂෝක් මේ හපත් මාර විදිහට ලස්සන අර ගාඩන් එක වගේ හදලා තිනවා. දැන් රෑ හින්දා උගුරන්ට එක පේන්නේ නැත්තේ. කොහමද ඒගොල්ලෝගේ වීව් එක මේ මිස් කරන්න කට් කරන්න උනාට සෝරි. මොකක්ද ඒකට කියන්නේ? දර්ශන පතය ඩිස්ට්‍රැක්ට් කරාට ඕගොල්ලන්ට සෝරි වෙන්න ඕන. අන්න මේ තියෙන්නේ එතන ඉස්සරහා කොහොමද පේන්නේ කියලා. yes
සාමාන්‍යයෙන් හොටෙල් එකකට ගියාම ගෑන් ළමයි ගොඩාක්ම මං හිතන්නේ ඉස්සෙල්ලාම කරන වැඩේ තමයි මේ වොෂ්රූම් එක කොහොමද කියලා බලන එක. yes මම මාර සතුටුයි මේ වොෂ්රූම් එක ගැන. මාරම විදියට ස්පේෂියස්. මෙතන ලස්සනයි. කෙනෙක් හරි අර ටීනි ටයිනි විදියට තිබ්බට මාරම විදියට ඒගොල්ලෝ තියෙන ඉඩකඩ හරිම ලස්සනට අරන් තියෙනවා. මම මාර සතුටුයි ඒක ගැන. හරි ඊළඟට තව මේකේ උඩ මේ ස්ටෙයාර් කේස් එකක් තියෙනවා. මම ඒක පෙන්නන්නම් ගිහින් ඇවිල්ලා මම මාර මහන්සි අපි පොඩි ටිකක් කාලා එන්න යනවා. ඕගොල්ලෝ දැන් අපිත් එක්ක අපි බලමු මොනවද මේ රස්සල කන්න තියෙන්නේ කියලා. සමහර දවස් තියෙනවා එක දිගට සතියක් විතර ෂූටින් වටනට පස්සේ මට මාරම විදියට ඇඟට මහන්සි කියලා හිතෙන. අන්න ඒ වගේ එක දිගට වැඩ තිබිලා ප්‍රෝග්‍රෑම්ස් එහෙම තිබිලා මට නිවාඩුවක් ආපු වෙලාවක තමයි අපි මේ ට්‍රිප් එක දාගත්තේ. ඉතින් මං හරීම වාසනාවන්තයි. මොකද ඒ විදිහට වැඩ කරලා ඉවර වෙලා හිතේ නිදහසෙන් මං ආසදනකට ගිහිල්ලා මොනවා හරි කෑම කාලා සතුටින් කාලය ගත කරන්න හම්බ වෙනවා කියන එක මං හිතන්නේ හැමෝටම ලැබෙන්නේ නැති දෙයක්. නමුත් ඒ පින මං කරලා තියෙනවා. ඉතින් ඇත්තටම එහෙම බලද්දී මං හරීම වාසනාවන්ත ළමෙක්. මට ඇත්තටම මාර බඩගිනි. මේ තමයි මගේ මේකප් ඔයගොල්ලෝ දන්නේ නැත්නම් මගේ මේකප් කරන්න ඉගෙන ගන්න. මම ක්ලාස් දාන්න හදන්නේ. ඔයගොල්ලෝ තමයි කියන්නේ. මෙහෙම තමයි මම මේකප් කරන්නේ. දැන් පොඩ්ඩක් නිකන් ඇගේ නිකන් හොඳ ප්‍රාණයක් තියන්න ඔයගොල්ලන්ට පේනවනේ හරි. මගේ හෙයාර් ස්ටයිල් එක මේක නම් හදන්න ටිකක් අයින් කරන්න ඕනේ. දැන් වෙලාවක් නැහැ. ඉරේෂ්වත් බඩගිනි ඉන්නේ කිව්වා. ඒ හින්දා සරලම ආකාරයට කොණ්ඩේ දාගෙන යම් තමයි හදන්න. ඕකේ. මම හිතනවා මේ ඇති වෙයි කියලා. ඉරේෂ් කැතයි ඉරේෂ්? කැතයි. කැතයිද? ඔව් යටි කැලක් පිටින්. අනේ වෙනම කද්දි තින් කරන්නේ එකට. Awesome. ඕකේ. එහෙනම් කොහොමද ගියා? ඕකේ. දැන් මම මගේ යාළුවා කියන එක තමයි අහන්නේ. හරි. lipstick na. Mami kagin ko rin magi most favorite glass එක ගන්න. Okay. හරි. එහෙනම් තමයි යන්නේ. මගේ earrings එක ඔයගොල්ලන්ට පෙන්නන්නද මම මේ බලන්න. මම සිංගප්පූරුවෙන් තමයි මේ දෙක ගත්ත එක. මාර ලස්සනයි. මේ වගේ චූටි ඒවා ගත්තා ඉතින්. චූටි earrings. Okay. හරි. එහෙනම් අපි කන්නයි යන්නේ. අපි දෙන්න එක රෙස්ටොරන්ට් එකකට ගියා. ඒක වහලා ඒක 10 වෙදි වහනවා කියලා කිව්වා. ඊපස්සේ අපි දැන් වෙන රෙස්ටොරන්ට් එකක් යා සජෙස්ට් කරා. අපි දැන් එතනට යනවා. මට දන්නේ මේකත් වහලා තියෙයි දන්නේ නැහැ. චූටි ළමයි අනේ දෙයනේ. අද ඔක්කොම අපිට හම්බෙන්නේ චූටි සයිසස් වලින්. ලබන්න ගොඩාරයක් පින් කරලා තියෙනවා වගේම අනිත් අතට ගත්තාම මම ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් විදියට දකින හොඳම හොඳ දෙයක් තමයි හොඳ ගර්ල්ස් ගෑන්ග් එකක් ඉන්නවා කියන එක.
අන්න ඒ පින මං හරියට කරලා තියෙනවා. ඉතින් ගර්ල්ස් ගෑන්ග් එකේ අපේ චෙයාමන් ඉන්නේ අපේ ඉරේෂා always. මොකද එයා මගේ බෑකප් එක වගේ ඕන දෙයකට ඉන්න නිසා. නමුත් ඒ ගර්ල්ස් ගෑන්ග් එක ඉස්කෝලේ යන කාලේ සහ මගේ කැම්පස් එකේ වගේ මගේ දහම් පාසලේ පොඩි කාලේ ඉඳලා ඉන්න යාළුවෝ තමයි මම ඔය කියන්නේ ගොඩක් වෙලාවට. ඔයගොල්ලෝ දැකලා තියෙනවා පහුගිය vlogs වල. ඉතින් ඒගොල්ලොත් එක්ක ජීවිතේ ෂෙයා කරගන්නවා කියන එකට මම බය නෑ. එතකොට ඒගොල්ලෝගෙන් ඕනම දෙයකට ඔපිනියන් එකක් ගන්න පුළුවන් හේතුව ඒගොල්ලෝ මං වෙනුවෙන් ඉන්නවා කියන එක මට දන්නවා. මං වෙනුවෙන් බෑක්ස්ටැබ් කරන්නේ නැහැ කියන එක මට දන්නවා. එතකොට ඒ වගේ අර බොහොම කල්යාණ මිත්‍ර යාළුවෝ ඉන්නවා කියන එක ගෑනු ළමෙක්ට හරිම වටින දෙයක්. මං හිතන්නේ ඉස්කෝලේ යන කාලේ නෙමෙයි ගෑනු ළමෙක්ට හොඳ යාළුකම් සම්බන්ධකම් ගොඩනගෙන්න ඕනේ. ටික ටික ලොකු වෙද්දි අපි සමහර ලාවට කතා කරද්දි මං hina වෙලා කියනවා අපි කවදර ලොකු වෙලා අපේ ළමයි මෙහෙම වුණානේ දෙයිනේ බලන්නකෝ අනේ කියලා ඒවත් කියයි කියලා. මොකද ඒව තමයි මං හිතන්නේ තියෙන්න ඕනේ හොඳ සම්බන්ධකම්. ඕනම ගෑනු ළමෙක්ට ඒ වගේ එක යාළුවෙක් හරි දෙන්නෙක් හරි ඉන්නවා කියන එක මාර ශක්තියක්. දැන් අපි කල්පනා කරා අපි දෙන්නම් පොඩ්ඩක් කොහොමද කියවන්න එක එක වරගෙන ආවා. ඉතින් එතනට ගිහිල්ලාම තව චුට්ටක් වෙලා කියව ඉන්නවා කියලා. මොකද අපි දිනට ගොඩ කාලෙකින් හම්බෙන්න බැරි වුණා. අපිට කතා කරන්න ගොඩක් තියෙනවා. එහෙනම් කොල්ල අපි ගියා. Oh my god. හරිම ලස්සනයි අනේ. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මෙතන. ඕගොල්ලෝ පරණ වීඩියෝස් නැත්නම් ඔයගොල්ලන්ගේ vlogs හරි කමක් නැහැ ආයේ ප්ලේබැක් කරලා බලලා තියනවාද? මට ඇත්තටම මං හදන සමහර වීඩියෝස් බලන්න ලැජ්ජයි කියලා හිතෙනවා. සමහර වගේ මං කැතයි කියලා හිතනවා. කොහොම හරි එදා අපිට ඇත්තටම නම් මතක් වෙලා තමයි මෙන්න මේ vlog එක බලන්න ගත්තේ. මොකද සිංගප්පූරු ගියේ vlog එක ඉරේෂාට බලන්න උනේ නැහැ. මොකද ඒ ළඟම තමයි ඇත්තටම අපි මේ ගමනක් දාගත්තේ. ඉතින් කොහොම හරි ඉරේෂාට මට vlog එක පෙන්න ගන්න වගේම සිංගප්පූරු වල විස්තරේ දැන් මම ඇස් දෙකට දැක්ක දේ ඔක්කොම විස්තරේ කියන්න උවමනාව හරියට තිබ්බා. ඉතින් ඔය දැන් මේ ලොකු ලෙක්චර් එකකට තමයි ඉරේෂා මේ අහුම්කන් දීගෙන ඉන්නේ. මොකද එච්චර හොඳ ලස්සන රටකට මට යන්න හම්බෙච්ච එක ගැන වගේම මම කොච්චර ඉම්ප්‍රෙස් වුණාද කියලා තමයි මම ඔය ඉරේෂාට කියන්නේ. ඒ විතරක් නෙමෙයි අපි ඔයිට කලින් ගිය ට්‍රිප්ස් වලදී වෙච්ච දේවල් අපි මේ වෙලාවේ ප්ලේබැක් කර ඒ වීඩියෝස් බල හරියට කතා වුණා. නෑ ඒ ඇයි දන්නවද උඩේ? ඇයි දන්නවද? ඔය වෙන දවසක් ඉංග්‍රීසි පාන්දුරේ නේ දැන් යන්නේ ඉන්න කොච්චිය නුවරට තමයි තියලා ඉස්සලා නැහැ. අතරම කොහෙද යන්නේ කියලා දන්නවා කියලා මියුනේ. දැන් ඔයාලට මොකද හිතේ පරණ vlogs දැක්කම? හරිම ලස්සනයි. හරිම ලස්සනයි. තමයි කියන්නේ ඉදරතරම මේ මොනවාද කොහොමද දැන් අපි ආවෙලියට කරගත්තා. මේ අපි මොරටුවෙන් ඒ කොච්චිය නවතාලේ නෑලු. කොහෙන් වෙලි අත්තේ. හරි කොහෙන් හරි යන කොච්චිය පොරටම ආවේ කවුස්. දැන් ෂූට් එක කලින් අපිට අනවුන්ස් කරලා කිව්වා. ඒක ගොඩක් පරක් කරනවා කියලා. දැන් අපි අන්තම ලැස්සෙන් බින්දුල යන එකෙන් දැන් අපි ඉන්නේ. ඉරේෂා
එක මෙමරීස් මතක් වෙන වෙලාවක් තමයි අපි මේ ඉන්නේ. දැන් මේ ඉරේෂත් ගිය මීමුරේ vlog එක අපි මේ බලන ගමන් ඉන්නේ. මාර සතුටුයි ඒව දැක්කහම උනට හරි වෙනස් ඉතින් දන්නේ නැද්ද? අනේ ෂෝක් අනේ කොට්ටු එක. අපිට නෑ කියන්න අපේ ට්‍රිප් එක පළවෙනියට මේ වගේ අයියෝ කොහෙන්ද දන්නේ දැන් කොහොමද දාන්න අර මොනවද කියලා මම හරිම සංවරයි කියලා හරිම සුන්දරයි බටකාරයි එතන බොරු කියලා ඊටපස්ස දුන්නා කියන්නේ කොයි ඉතින් අනේ බින්දි රස්සට කියනවා later. ට්‍රේන් එකට යනවා. යන්න කිව්වා. මීමුරේ යන්න ගිහිල්ලා වෙච්ච කේස් තමයි ඔයගොල්ලෝ මේ දකින්නේ. මාරම මතක් කරාදී බඩ අල්ලගෙන hina වෙන්න පුළුවන් දේවල් තියෙනවා මේ vlogs ඇතුලේ. ඒ කාලේ අපේ මූණවල කොච්චර වෙනස්ද දැන් අපි කොච්චර වෙනස්ද මාර දේවල් තියෙනවා කතා කරන්න. ඔව කතා කරන ගමන් තමයි මයි රේෂයි ඔක්කොම අරගෙන ආපු බිස්කට්ස් අරගෙන ආපු පොඩි පොඩි බයිට්ස් ඉවර කරේ. ඉතින් මෙන්න මේ විදිහට අපි අපේ නයිට් එක ස්පෙන්ඩ් කරා. ඒක මාරම විදිහ අමතක නොවන කාලයක්. මොකද අපිට එහෙම ආයේ පස්සට ගිහිල්ලා කල්පනා කරන්න, කතා කරන්න, ඩිස්කස් කරන්න ගොඩාරියක් දේවල් තිබ්බා. ඒ නිසා ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ එදා රෑ දවස ගෙවුනේ. Hello Kiribonte. Good morning, Dilushi. Hey. Hey, kawan itu mana? බ්‍රෙක්ෆාස්ට් ගන්න කලින් පොඩ්ඩක් වතුරට බහින්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ගාල්ලේ ඇවිල්ලා හරි නාලේ ගිහින් නැත්නම් වැඩක් නැහැ නේ. ඉතින් අපිට මෙතන ඉඳලා ළඟම තියෙන තැන තමයි ලයිට් හවුස් එක. අපි කලින් අතරම ලයිට් හවුස් එක ගාවෙන් නාන්න ගිහිල්ලත් නැහැ නේද දිරේෂා? අපිට සෙට් වෙලාම නැහැ මොකද අපි මාර ලස්සන ටයිම් වලට ඇවිල්ලා තියෙන කලින් කාලේ. ඕකේ. අපි ලයිට් හවුස් එක ගාවට තමයි දැන් යන්නේ. ඌබ එකක් දාගෙන යන්න පුළුවන්. ඌබ තමයි මෙහි මාරම ලේසි නැත්තම් අර ඒ ටැක්සිස් වල ඒගොල්ලෝ මන්දන ඌබ පික්නි දෙකම ඇති මෙහි ටැක්සිස් වල මාර විදිහට මෙහි අර ඒගොල්ලෝ සල්ලි ගන්නවා බොරු සල්ලි සෝ ගොඩක් ටූරිස්ට් එක දන්නවත් එක්කලු දැන් මෙහි ආවම ඒගොල්ලෝ කෙලිම ඌබ එක දාගෙන යනවා ඒගොල්ලන්ට යනවා වලට by the way අපි දැන් යන්න හදන්නේ ලයිට් හවුස් එක ගාවට. ඉතින් අපි වොෂ් දාලා කරලා යන්න ලෑස්ති වෙද්දී අපි දැක්කා මෙන්න මේ බබාව ෆොරින් කෙනෙක් මං හිතන්නේ ඒගොල්ලෝ හොටෙල් එකකින් එළියට යන්න තමයි හදන්නේ. ඒගොල්ලෝ උදේ පාන්දර විතර ලෑස්තිලා ඉන්නවා ඇති. ඒ නිසා වෙන්නේ නැති යා මෙතන හොඳට දොයි. හරිම ෂෝක් ආනේ. මං හරි මාසයි. बाढ़ देखा आगे डॉक्टर पे लेकिन मेरे को तो मैं आगे करने के लिए आ रहा है आगे ले रही है देखिए जरा 8:35 oh dama atau mana berarti namanya nami kemarin kalian hanya මේ ඉන්න Uber driver ටිකක් ස්පෙෂල්. මොකද ඊ අපිව හොටෙල් එකට එක්කගෙන ආවෙත් එයා. දැන් අපිව බීච් එකට එක්කගෙන යන්නෙත් එයා. ඒ විතරක් නෙවෙයි බලන්නකෝ vlog එකේ තව ඉස්සරහටත් එයාව අපිට හම්බ වෙනවා.
සියයක් තියෙනවා. Thank you. නයිස් ආ. ඕකේ. ඔබ මේ දකින්නේ ගාලු කොටුවේ තියෙන ලයිට් හවුස් එක. ඔපින් පෙන්නන්න. මේ තියෙන්නේ ඒක. යා. අසම පොල්ගස්ට ගාන. ඒක හිතිලා තමයි වැවිලා තියෙන්නේ. අවුව ටිකක් සරයි. මෙහෙමයි. මාර සනීපයි මේ අවුව මට නම්. මේ කොහොම කරත් අපි පිච්චෙනවා. ඒ වුණාට මේ මං ආසයි මේ අවුවට මේ අවුව මාරු. මාර විදිහටම ගල් කකුල් වලට නා රිදෙනම් මට දන්නේ නැහැ සමහරව එතන සීබාතිකේ නානවා කියලා කොහොමද නාන්නේ කියලා නේ දිරේෂා. ඕගොල්ලන්ට මට සජෙස්ට් කරන්න පුළුවන් තැන් දෙකක් තියෙනවා නානවා නම්. හොඳම තැනක් තමයි විජේ බීච් ගාල් වල and අනිත් තැන අර අනේ ඔයගොල්ලෝ යන්න එහෙ බොන්ට අර කන්න දෙන්න පුළුවන්. එහෙ ගොඩක් ලොකු අය බොන මේ කැස්බෑව ලොකු අය ඉන්නවා. අන්න එකයි කේස් එක. and අනිත් එක මොනවද මේ අනිත් තැන කොහෙද දිරේෂා? නෑ මෙහි ගෝල් වල අර අපි ගිය තැන අතන මෙතන නෑ විතර. මේ පන්සල ගාව ජංගල් බීච් හොඳයි. එතනත් ගල් තියෙන තැන් තියෙනවා. ගල් කියන්නේ මෙහි අර මොනවද ඒවට කියන්නේ? කොරල්ස් තියෙනවා කැඩිච්ච ඒවා. අම්මෝ ඒක මාර අමාරුයි වුණාට මේ ඇඟට කොහොම හරි මේ shops තාම open කරලා නැහැ. අපි දැන් මේ යනවා. අපි අනිත් තැනට ගිහින් තව තැනක් තියෙනවා කියලා ඒ අයියා කෙනෙක් කියලා තමයි අපි දැන් ආවේ. හරිද? එතනින් ඔක්කොම ටික අරගෙන ඒ වුණාට දැන් වෙලාවත් එක බලාදී අපි breakfast ගන්න තියෙනවා. 10 වෙනකොට ඒගොල්ලෝ එක close කරනවා කියලා දාලා තිබ්බා. අපි යන්න hotel එකට නැත්නම් අතන බලනවාද? බලමු. මොකද කරන්නේ කියලා. ඕකේ. බලමු. වෙලාව හැටියට තමයි yes. Thank you. Okay. මේක තමයි මම අඳින්නේ. මං මොනවාද අපේ සෝනුට ගෙනාපු ෂෝට් එකක් තමයි මේක. හරිද? යාට දෙන්න කාලෙන් මම නිකන් ඒක සනීපද කියලා චෙක් කරන්න තමයි මේ අඳන් ඉන්නේ. නෑ ඇත්තටම අපි බ්‍රෙක්ෆාස්ට් එක කරන්න යන්නේ. මං ඒක දාගෙන ආවා. මේ එහෙම කියන එකත් හරි නෑ නේද? ටැග් එකක් ගැන හරි නරකයි. කමෙන්ට් නෑ. එහෙම සාමාන්‍ය බ්ලොග්ස් ඔක්කොම බලන්නේ නෑ. හින්දා දකින්නේ නෑ මේක. ඕකේ. මොනවාද ඉතින් ඒ නිසා මම පොඩි ටෙස්ටිං රන් එකක් තමයි දාන්න හදන්නේ. මොකද ඒක ලිනන් ෂෝට් එකක් ඒක මාර සනීපයි. ආජෝනියා හරි දිනේෂා හරි නේ එපා ඩ්‍රයි චුට්ටක් මෙව කරලා දෙන්න මේ ඉස්සරහට ටික මෙව කරගන්න. කියන්න අමුතු කරන්න මට ගොඩාක් කොම්ප්ලිමන්ට්ස් තියෙනවා මගේ අලුත් හෙයා එකට. මට දන්නේ ගොඩක් මේන්ටේන් කරන්න අමාරුයි. මේ මගේ ඇත්ත කෝඩ්නේ. මේ බොරු කෝඩ් නෙවෙයි එකත් මගේ ඇත්ත කෝඩ්නේ. ඒකට අර මම අයන් කරන හින්දා ඔයගොල්ලන්ට ඒක තේරෙන්නේ නැත්තේ. මේ
මම ඇවිල්ලා නාලා හරියට සෙට් කරගන්නවා. දැන් මට බඩගිනි. හින්දා මම මේ හඩ වගේ ඉතින් මේ ආපු විදිහට මේ අනම් වොෂ් විතරයි දාගත්තේ. අපි නෑවි කරේ නැහැ. මාර ලස්සනයි මෙතන. මේ බලන්න මේ මේකේ වීඩියෝ එක. ඕකේ. ඔයගොල්ලන්ට වන්දන් කරන්නේ. මම ටිකකින් ඔළුව වදින තා ටිකකින් මගේ මුලේ පැන්නේ. මම දැන් ඔයගොල්ලන්ට කියන්නේ ඩයිනින් ඒරියා එක. මේක නිකන් වෙන ලෝකයක් වගේ සීන් එකක් දෙනවා. Yes, nice. Oh my god. මාර්ගස්ලයි මේක නිකන් අර මොකද කියන්නේ තේරෙන්නේ අපිට නිකන් අර නිව්සීලන්ත ඇවිල්ලා නිකන් පොඩි කොටේජ් හවුස් එකක ඉන්නා වගේ සීන් එකක් මෙතන තියෙනවා ආසම තියෙනවා මාර ලස්සන හදලා තියෙන හොටෙල් එක and ඒක මාර බජට් ෆ්‍රෙන්ඩ්ලි විතර ෆොටෝ එකක් ගන්නවා මම කරන්නේ මේ ඔයගොල්ලෝ ගෝල් මෙහි ඇවිල්ලා බලන්න. සිරා ෂෝක්. නයිස්. මෙන්න මෙතන මේ ඔබ දකින්නේ අපි දෙන්න. හරි අපිට බඩගින්න ඉන්නේ. අපි බ්‍රෙක්ෆාස්ට් ගන්න හදන්නේ දැන්. yes අපිට පළවෙනි පෝෂන්ස් ඇවිල්ලා තියෙනවා. එහෙනම් අපි කා අපි අද පොඩි ෆොටෝස් ටිකක් ගන්න යන හදන්නේ පල්ලහාට. මෙන්න තමයි මං ඇන්දේ. නානා. ඒකට මම බතර වෙලා කියලා මට හැමෝම කියනවා මන් මම බතර වෙලායි කියලා. ඒකට මොකද කරන්නේ? අපි කාලා බීලා ඉන්න ඕනේ ළමයි. අනිත් එක මට දාන්න නැහැ. මට මාර විදියට රසට කන්න හම්බෙනවා. ඉතින් ඒව නොකා ඉන්න එක මට නිකන් අර මට හම්බෙච්ච ප්‍රිවිලේජ් එක මම පාවිච්චි කරන්නේ නැහැ වගේ කියලා හිතනවා. ඒ නිසා මම ඇත්තම හොඳට කාලා බීලා ඉන්නවා. සමහර අඳුන් වලට බඩ පේන්නේ නැහැ. සමහර අඳුන් වලට මම ඇත්තටම මාතයි කියලා මට තේරෙනවා. හිතට දුකයි. මට මොනවද කරන්නද? මම කාලා බීලා ඉන්නවා. yes. ඒක සුදු නෙමෙයි. කහ නෙමෙයි. වයින්ද කියන්නේ.
බෝල් තිබුණා රොක්වා. Oh my god. මං මා රසයි මගේ මේ තියෙන natural hair එක. මං කිය මා රසයි මේ. ඒ උනට සම්හල්ලට අස නැහැ. ඒක කැතයිද? සන්තියේ. අම්මේ. තව ටික කාලෙකින් මම මහත් වුණාම නිකන් අර බෝල බබෙක්. තව pigtails එකක් උදාගත්තා නම් pigtail ආන්ටීලි කට්ටිය. ඕකේ. මන්නම් දෙක අපි. එහෙනම් pigtail දැක්ක? දෙක. කොහොමද? ඕකේ. එහෙනම් අපි යන්න තමයි හදන්නේ. පළහට ගිහින් එන්න. හායි ලස්සනයි රේෂය ඇඳුම ඔයාට. Nice. You can ask the flowers. I sit for hours. ඉතින් ඔයගොල්ලෝ මෙන්න මේ රීල් එක දැන් ඔල්රෙඩි දැකලා තියෙනවා මගේ Instagram එකේ Facebook එකේ එහෙම ඉන්නවා නම් මොකද මම ඒක බොහොම මෑතක තමයි share කරේ. මේ ඉන්නේ මම මාරාසයි මේ මිර එකට ඇත්තටම ෂෝක් එක නා. ඒක හොඳ අයිඩියා එකක්. අපි ෆොටෝස් ටිකක් ගන්න යාවේ. ඒ වැඩ ඉවරයි. දැන් අපිට තව වැඩක් තියෙනවා. අපි ඒකට යනවා. අපි එළියට ආවා. ඊට පස්සේ අපි ෆොටෝස් ගත්තා. මම දැන් මේ වෙනඟමක් ඇඳගත්තා. ඔයගොල්ලන්ට මං චූටි කියුට් දෙයක් පෙන්නන්නද? අනේ දෙයනේ. මේ බලන්න හරිම ෂෝක්. මාර වාසයි මේ වගේ වලට. අන්න මට දැන් ඒව දාන්නත් පුළුවන් මොකද මේ කොණ්ඩේ මේ විදිහට තියන නිසා. දැන් අපි එළියට යන්න හදනකොට එළියේ වහින්න ගත්තා. එහෙනම් අපි තාම අතුලට වෙලා ඉන්නවා. එළියට ගියේ නැහැ. අපි දවල්ට කන්න යන්නේ අපි කලින් දවල්ට කියන්නේ බත් එහෙම කාලා තියෙන තැනකට ඔයගොල්ලෝ දන්න තරම්. හැමෝම දන්න දෙයක්. ඒක බුරුට මේ මොනවාද ඒකට කියන්නේ දන්නේ නැති තැනක් නෙමෙයි හැමෝම දන්න තැනක්. කොයි දන්නේ? ඉන්දියන් හද්ද කියන නම ඉන්දියන් හත් කුමාරි මා රසයි අපි එතනට තමයි යන්නේ හිතාගෙන ඉන්න දවල්ට කන්න වහින හින්න අපි දැන් මෙන් චුට්ටක් ඉන්නවා මෙතන okay that's it so මට ඕන නෝ ඔයගොල්ලන්ට අපි කොහෙද ඉන්නේ කියලා හරියටම පෙන්නන්න මේක මාරම ලස්සන පාරක් අපි ඉන්නේ IB ලේන් එකේ ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් එතන ඉස්සරහා කොහොමද තියෙන්නේ කියලා IB ලේන් ගෝල් මම දැන් යනවා අතුරට. ඕකේ මම පෙන්නන්න. මේ තියෙන රිසෙප්ෂන් එක. මේ ඉන්නේ මේ මෙහි නවතින්න අපු අක්කගේ. හරිම ලස්සනයි යන්නේ මෙතන මාරම ෂෝක්. අනේ මන්ද මේ කලර්ස් මාර ලස්සනයි මට මේ දාලා යන්න හිතෙන්නේ නැහැ වගේ නිකන්. මහන්සි. මියුසියම් එකත් බලන්න යන්න එකක් කියලා තමයි දැන් අපි මේ ප්ලෑන් කරන්නේ. we'll see මට දන්නේ නැහැ මියුසියම් එකට මම කලින් ගිහිල්ලා නැති නිසා. බලමු අපිට යන්න පුළුවන්ද කියලා. ඉරේෂ දන්නවද මට මාර ආසාවක් තිබිලා තියෙනවා මීට කලින්. ඒ කියන්නේ මේ ගෝල් ෆෝට් එකෙන් මෙහෙම ඇවිදින්න. දැන් මට එන්න හම්බෙලා නැහැ. දැන් මට හරි සතුටුයි දැන් මට මෙහෙම ඇවිදින්න කරන්න. මොකද අපි වාහනේ ආවනම් එහෙම එහෙනම් ඒ කියන්නේ අත්‍තරම අපි අපේ මේ සෝනු එකන් ආවනම් එහෙම මෙහෙම යන්න හම්බෙන්නේ නැහැ. ඒ අපි වෙක්කගෙන යනවා. නිසා මේක හොඳ chance එකක් මට මේක ඇවිදින්න. nice. ආසයි අර මේ මෙන්න මෙහෙම අර තියෙන අර ගල් අල්ලා ඒකට ඒ vibe එක මාරු. මගේ පිට තමයි ඔයගොල්ලන්ට පෙන්නන්න හදන්නේ. මේක කැමරා නේ හරවන්න ඕනේ හරවන්න ආයෙත් ඒක හරවන්න ලස්සන මගේ පිට ඒක ලස්සනයි. yes ඒ ටීෂර්ට් එක අද උදේ මම ඒක මෙහෙට තමයි අන්ලොක් ඒක මොනවද මේ බ්‍රෑන්ඩ් එක කරන්න හම්බ 6G කියන බ්‍රෑන්ඩ් එකකින් ඒක මම ලස්සනයි ඩිසයින් එක මේ අපේ විද්‍ය අපේ ගෙවල්ලාට මොකද තමයි
ඉන්න කෑම. එහෙ ඉන්න සමාජිකයෝ ඔයාලට. මම දැන් අපේ සොම්බි කිව්වා අපි ඉන්දියන් හට්ටිකට ආව කියලා දවල්ට කන්නේ. පුරා ඉස්සලම හා ප්‍රශ්න මොකක්ද දන්නවද? පූස නැති කියලා. මේ ඉන්නේ මේකේ අයිතිකාරය. ඔතන නෙමෙයි. මේ බලන්න. පූස කොටයි. තමයි. හරියට මෙතන පේරින්නවා. පූසයි කාකෝයි තමයි මේකේ යාවචීන සමාජික මිනිස්සු කියන්නේ. ආරසානේ පායි මෙතන. යෝට්ටට දාලා තමයි දැන් බලාගෙන ඉන්නේ. කර කර ඉඳලා අපිට වැඩ තියෙනවා අපි හිතන්නේ නැතුණත් මාර විදිහට වැඩ තුනක් කරනවා. මේ වීඩියෝ එක අප්ලෝඩ් වෙන්න දාලා තියෙන ඔයගොල්ලන්ට පේනවද දන්නේ නැහැ මගේ yes එක අප්ලෝඩ් වුණා දැන්. Thank you විරේෂ මම කන්නට ඉවසන්නේ. අපේ කට්ටියක් හම්බුණා අපේ ඩ්‍රාමා සීන් බලන. ඒගොල්ලෝ මාතර කියලා කිව්වෝ. ඒගොල්ලෝ මාතර ගොඩක් කතා කරා. කෑම කාලේ ඉවර කරලා අපි ආයෙත් හොටෙල් එකට ආවා. ඇවිල්ලා අපිට අනිත් පැත්තෙන් ඇවිදින්න යන්න පුළුවන් තැන් කීපයක් තියෙනවා කියලා කිව්වා ඉරේෂා. ඉතින් මං එයාත් එක්ක ගියා. මොකද මං කලින් කවදාකවත් එහෙම ගාලු කොටුවේ ඇවිදලා තිබ්බේ නැති නිසා ඒ එක්ස්පීරියන්ස් එකක් ගන්න. ඒක මාරස්. ඒවලට ඉරේෂා තමයි කිව්වේ මේ වර දුරට තියෙන එකක් කියලා. මම හරියට කියන්නේ. ඉතින් ඒකට ලස්සන කියන්නේ. මේවත් මේක මම මේ වගේ ආච්චි කෙනෙක් කරලා දුන්නා. ඔක්කොම ඒව ගණන් හරි ඒක තියෙන ඉතින් අර ෆොරිනර්ස්ලාටනේ මේ ඒගොල්ලෝ සෙල් කරන්නේ ඒ නිසා හැබැයි මට හිතුණා ඒක ගන්න ඕනේ කියලා මේ හින්දා මම ඒගොල්ලෝගේ contact details ගත්තා ගෙදර ගිහලා message එකක් දාලා අඳුම ගෙන්න ගන්න තමයි මට දැන් තියෙන්නේ so easy කවදාද මට ඉරේෂ්ට පඩියෙන් දින තියාගන්න මම තියාගන්න ඉරේෂ්ට සුදාකට දෙන්න පුළුවන් වුණා මාසෙට අම්මෝ මාර සනිකයි අපි ඇත්තටම එක එක දිහාවද යන්නේ හිටියේ හරි කියලා එන්නට අපිට කම්මැලි දැන් කෑවට පස්සේ මට මාර දුයි මතයි අපි දැන් මෙහෙන් යන්නත් ඕන හිටියේ ඉරේෂ්ට වැඩට යන්න කියනවා ඉතින් ඒ ප්‍රශ්න තියෙනවා මම හඩ වගේ අපි මූදු කුණකට අහුවෙලා ඒකයි ඕකේ however could මහන්සි ඒ හින්දා අපි කොයිද යන්නේ හිටියේ මියුසියම් එකට යන්න කියලා හිතන් හිටියා. තව කැෆේ එකක් තිබ්බ අපි යන්න ඕනේ කියලා. කැෆේ එකටත් යන්න වෙන්නේ නැහැ වගේ මේ යන විදිහට. අපිට කම්මැලියන් මගේ ෆෝන් එකේ බැටරි ලෝ වුණා. බැටරි දෙකයි අන්තිමට අපි එද්දි. ඒ හින්දා එක මේ චුට්ටක් charge වෙනකන් ඉන්නේ. අපි බලමු අපි කැෆේ එකට යයිද නැද්ද කියලා. ඔව්. මේ අපි ආවිලනේ සුදු අයගේ තේ කඩේට. රසයි. ඔයකේ තේ රසයි කියලා ඉරේෂමාව එක්කන් ආව තේ අරන් දෙන්න. දැන් අපේ ටී ටයිම් එක තියෙන්නේ. අර සුදු අයගේ කඩේ තේ ගත්තා අපි හොටල් එකෙන් තේ ගත්තා. අතර මෙයා yes ඒ තේ එක රසයි කියලා මේ පේනන් recommendations bro. ඒ හින්දා තමයි මාත් එහෙනම් බුමු කියලා මොකද මාර විදිහට ඇඩික්ට් වෙච්ච මිනිස්සෙක් ටී වලට ඒක නැතිවොත් මට අනේ මන්දර හිතා ගන්න මම ජීවත් වෙයිද කියලා. ඒ හින්දා අපි දැන් තේ බොන්න යන්නේ. අපි හිතාගෙන හිටිය ගොඩක් දේවල් අපිට ඇත්තටම කරන්න වෙලාවක් උන්නේ නැහැ. මොකද පොඩි shopping පාරකුත් ගියානේ. මේ කමන්නේ කොහොම හරි අපි දෙන්න ආවනේ ලොකු දෙයක්. ජය වෛරේෂ.
මෙන්න මේ වගේ යාළුවෙක් ඕගොල්ලන්ටත් ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරන ඕන කුණු ගොඩකට කතා කරමු එක්කෙනෙක්. අන්න ඒ ලයිට් ආවා කියන්නේ අත්‍තරම අපිට කියනවා දැන් කරවල වේගෙන ඉන්නේ අද ගෙදර යන්න කියලා. අපි දැන් යන්න හදන්නේ හින්දා එහෙනම් අපි ඒක බින්දා ජා. අපි 6ට කලින් යන්න ඕන දැන් වෙලාව 6යි. එහෙනම් හරි. දාඩිය. අපි හඩෝ වගේ ගෙදර යනවා දැන් ඉතින් කවුරුත් නැහැ අපි බලන්න පාර යනකොට. ඕකේ. සෝටි කරන්න. මම පුදුම විදිහට හම්බ වෙනවා. මම දැන් මේ සල්ලි ගන්න කියලා ආවා. මෙයාත් එක්ක තමයි මෙහෙට එනකොට ආවේ. ඊට පස්සේ අද උදේ බීච් එකට ගියේ මේ ළමයාත් එක්ක. මම ඒතකොටත් කිව්වා ආයෙත් ආව හම්බෙයිද දන්නේ නැහැ කියලා. බලන්න මට සල්ලි ගන්න වෙලාව ආවා. දැන් ගෙදර යන්න ඉතින් සල්ලි ඕනේ. සල්ලි මේකේ. ඕ. පයිසෙන් කෑ ගහනවා. දන්නවද මට ඇතුළේදී කවුද හම්බුනේ කියලා? ගෑස් කරා කවුද කියලා. අපි අඳුරන එකේ මාත් අඳුරනවා. ඔයත් දැන් අඳුරනවා යාවිත්. අපි දී 3 wheel එක එක්කන් ගිහලා මම දිලි මම අන්න දිලි. මං කිව්වා හරි. ඔයාට මම මතක නෑ නේද කියලා. කවුද? මොකෝ ඔය අයියා එක්ක ගිහලා ගියා දුරේ බීච් එකට එක්කන් ගියා ඔයානේ කියලා. ඊට පස්සේ මම යාගේ වීඩියෝ එකක් ගත්තා. මං හිතන්නේ ස්ටෝරේජ් ෆුල් වෙන්න හදන්න. yes නේ අපි තව යනවා යන්න. ඈතම සීට් එකට යන්න පිස්සු දොරට කපුද හාපු හා මාන්සි හරි අපි දැන් බ්ලොග් එක එඩිට් කරන්න හදන්න. හරිද? අපිට දැන් පොඩි දේ මතක් වුණා. අපි එක දවසක ගියවරුද්ද මෙතනම මේ විදිහට බ්ලොග් එකක් එන් කරා. මේ කාලෙම වගේ නෙමෙයි. අපි කාලේ මේ වගේම අපි එන් කරා අපි දෙන්න ඇවිල්ලා. අපි දෙන්නට අපේ අම්මත් හිටියම ඇවිල්ලා. අපි දෙන්න ට්‍රිප් එකක් දාගෙන අපේ අම්මා ආව බලෙන් ඊට පස්සේ කොහෙද යන්නේ කියලා බලන්න. ඊට පස්සේ අම්මාත් දාගෙන ඇවිල්ලා තමයි අපි ට්‍රිප් එක කරේ. ඔයගොල්ලෝ ගෝල් දකින්න ඉතින් අපි ආවම අර ටයිප් කරන්න කියලා අපි. ඕකේ. So අපේ දවස් ඉවරයි. තව චුට්ටකින් මේ කියයි මෙහෙන්. එහෙනම් අපි ආයෙත් මේ වගේම මේ සද්ද ටික මාව හෙන්නනවා. ඕකේ ආයෙත් එහෙනම් මේ වගේම දවසක අපි හම්බෙමු. බයි. මේ නේ නංගි. අපිට සෙට්ව හම්බෙලා නැහැ නේ vlog එකක් කරද්දී. ඒ මගේ දහම් පාසලේ පරණ යාළුවෙක් යා රොයල් එකේ ඉස්සර අපේ වෑන් එකට වතුර ගහන වෙලාව මෙයා. ඔය දන්නවනේ සැක්ක? ඒ වතුර ගහන එක තමයි මම අඳුරන්නේ. මොන්දරෙක් වගේ එල්ලිලා යන්නේ මේ බස් එකේ. කොමාරිය අදයාගේ නංගිව හම්බුණා. මේ නංගි අයියට කෝල් කරලා කියලා මම බස් එකේ vlog කරනවා කිව්වානේ. yes ඊට පස්සේ තමයි සෙත් මට කෝල් කළා. කොහෙද යන්නේ කියලා. ඕ කොහොම හරියාව අපිට හම්බුණා. ඉතින් බස් එකනොත් බැස්සට පස්සේ තමයි සෙත්ගේ නංගි බස් එකේ ඉඳලා කියලා මට දැනගත්තේ. කොහොම හරි ඔන්නේ නංගිවත් ෆස්ට් ටයිම් හම්බුණා. ඊට පස්සේ ඉතින් ඉරේෂවත් ගෙදරට බස්සලා ඒ නංගිවත් මාත් එක්ක එකගෙන ඇවිල්ලා එයාවත් ගෙදර යවලා ඔක්කොම ඉවර කරලා තමයි මගේ එදා දවස ඉවර වුණේ. එහෙනම් ඉතින් මේ vlog එක ආයෙත් සැරයක් එන් කරන්න. හරි නෑනේ නැත්තම්? ආයෙත් මේ වගේම ලස්සන vlog එකක් අරගෙන හම්බෙමු. ගිහින් එන්නම්. Bye.